ෆිල්ම්ෆය මගේ මූවි රිවිව් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. කාර්යබහුල රැකියාවක් කරන කාන්තාවක් අනිවාර්යෙන්ම එයාගේ පුංචි ළමයින්ව බලාගන්න නැණි කෙනෙක් වරගන්නවනේ. දැන් ලංකාවෙත් මේක ගොඩක් සුලභ දෙයක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. අද අපි බලන්න යන කතාවේ ඉන්න කාන්තාවකුත් මේ විදිහට තමන්ගේ වැඩ ලේසි කරගන්න කියලා හිතාගෙන නැණි කෙනෙක්ව අරගන්නවා. ඒත් මේකෙන් සිද්ධ වෙන්නේ නම් මෙයා කීයටවත් බලාපොරොත්තු වෙන දේවල් නම් නෙමෙයි. හැම මනුස්සයෙක්ටම තමන්ගේම අරමුණු තියෙනවා කියන එක වගේම අපි පිටින් කෙනෙක්ව අපේ පවුලට සම්බන්ධ කරගන්නවා නම් අපි කොච්චරක් නම් ඒක ගැන හොයලා බලන්න ඕනද කියන එක අපිට හොඳට පෙන්වලා දෙන සුපිරිම 2025 දී අලුතෙන් රිලීස් වෙච්ච මූවි එකක් තමයි The Hand That Rocks the Cradle කියලා කියන්නේ. ඉතින් තවත් කතාවනේ නැහැ. අපි යමු මේ සුපිරිම මූවි එකේ කතාව මොන වගේ එකක්ද කියලා බලන්න. මේ වගේ මූවි රිවිව් channel එක Filmfire. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. මූවි එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ කවුරු හරි ගිනි කූරක් දල්වන විදිය. මේත් එක්කලම මේ පුද්ගලයා ඉස්සරහින් තියෙන ගෙදරක් ගිනි ගන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ගෙදර පණ පිටින් පිච්චෙන මිනිස්සු එහෙට මෙහෙට දඟලන විදිය. ඒ වගේම මේ භයානක සිද්ධිය දිහා බලාගෙන ඉන්නේ පුංචි ගෑනු ළමයෙක්. මෙයා කවුද, මෙතන සිද්ධ වෙන්නේ හරියටම මොකක්ද කියලා අපිට මේ වෙලාවේදී බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊගාවට ඔන්න මූවි එකේ අපිට අපේ ප්‍රධාන චරිතය හඳුන්වලා දෙනවා. කේට්ලින් තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ඒ වගේම මෙයා ලෝය කෙනෙක්. ඔන්න අද මෙයාව හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නේ පොලේ කියලා හඳුන්වන සේවාදායිකාවක්. මම නැණී කෙනෙක් විදිහට වැඩ කරනවා. මං සම්බන්ධ වෙලා හිටපු ගෙදර කට්ටිය මේ මාසේ මෙහෙන් පිටත් වෙලා ගියා. එයාලා මට මේක ගැන කිසිම දැනුවත් කිරීමක් කරන්නේ නැතුව තමයි ගියේ. ඉතින් මේකෙන් මගේ රස්සාව සම්පූර්ණයෙන්ම නැති වුණා. මගේ අතේ ලොකු සල්ලියකුත් නැහැ. මට ඉන්න තැනකුත් හරියට නැහැ. ඉතින් මට මොකක්ද මේ වෙලාවේදී නීතිමය වශයෙන් කරන්න පුළුවන් කියන එක දැනගන්න තමයි මං ඔබතුමිය ගාවට ආවේ කියලා පොලී මේ වෙලාවේදී කෙට්ලින් එක්කලා කතා කරනවා. කෙට්ලින් ඊට පස්සේ පොලීට කියනවා හරිවා බය වෙන්න එපා, මං ආව පල්ලියට සම්බන්ධ කරන්නම්. අනිවාර්යෙන්ම ඔයාලට නැණී කෙනෙක්ගේ අලුත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මෙයා පොලියට මේ වෙලාවේදී කියනවා. පොලිත් මේකට ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම පොලි කෙට්ලින්ගෙන් මේ වෙලාවේදී අහනවා වත් අම්මා කෙනෙක් වෙන්න ළඟයි නේද? දැන් එයාට මාස කීයද කියලා. කෙට්ලින් මේ වෙලාවේදී ලබන සතිය තමයි එයාට මේ ලෝකය දකින්න අවස්ථාව හම්බ වෙන්නේ කියලා hina වෙලා මෙතනින් පිටත් වෙලා යනවා. දරු ප්‍රසූතියට තවත් සතියක කාලයක් තිබ්බත් එච්චර කාලයක් නම් බබාට ඉන්න බෑ වගේ තමයි පේන්නේ. කෙට්ලින් එළියට ගිහිල්ලා මෙයාගේ වාහනේ නැගලා ගෙදරට පිටත් වෙන්න හදද්දී ඔන්න මෙයාගේ ඩිලිවරි එක සිද්ධ වෙන්නයි යන්නේ කියන එක කෙට්ලින්ට තේරෙනවා. කෙට්ලින් ඉක්මනින්ම මෙයාගේ හස්බන්ඩ්ට කෝල් කරනවා. මේ සීන් එක මෙතනින් කට් වෙනවා. මූවි එකේ කතාව ඊගාවට අවුරුදු දෙකක් අනාගතයට ෂිෆ්ට් වෙනවා. දැන් කෙට්ලින් කර බබා හම්බ වෙලා මෙයා දැන් සාමාන්‍යයෙන් පුංචි දේවල් තේරුම් ගන්න පුළුවන් වයසක ඉන්න බබෙක් බවට පත් වෙලා තමයි ඉන්නේ. කොහොම හරි මේ බබා වගේම කෙට්ලින්ට තව ලොකු දුවෙකුත් ඉන්නවා. ලොකුයි කියලා කිව්වට මෙයාත් එච්චරම ලොකු නැහැ. මේ ළමයි දෙන්නයි ජොබ් එකයි එක්කලා කෙට්ලින්ට නම් පට්ටම ගේමක් තමයි එයාගේ ජීවිතේ ගහන්න වෙලා තියෙන්නේ. කෙට්ලින්ගේ ලොකු දුවගේ නම තමයි එමා කියලා කියන්නේ. පොඩි දුවගේ නම තමයි ජොසී කියලා කියන්නේ. එමා වගේම ජොසී එක්කලා කෙට්ලින් ඔන්න මාකට් එකට ගිහින් ඉන්න විදිය ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මාකට් එකට ගියාට පස්සෙත් මේ දෙන්නගේ හේනම දැඟලිල්ල. එක ළමෙක්ට ඕන දෙයක් අනිත් එක්කෙනා එපා කියනවා. ඒම දිවට මේ ළමයි දෙන්නම දැන් ගෙදර යන්න ඕනේ කියලා කෑ ගහනවා. කෙට්ලින්ට ඕන කරන බඩු ටිකවත් හරියට ගන්න පුළුවන් උනේ නැහැ. හැබැයි අහම්බෙන් කෙට්ලින්ට මෙන්න මේ වෙලාවේදී අර අවුරුදු දෙකකට කලින් හම්බ වෙච්ච පොලි කියන කාන්තාවව හම්බ වෙනවා. පොලි ඇවිල්ලා කැට්ලින් එක්කලා කතා කරනවා. කැට්ලින්ට ටික වෙලාවක් ගියාට පස්සේ පොලිව මීටර් වෙනවා. පොලි මෙතනදී කියන්නේ කැට්ලින්ගේ උදව්වෙන් හින්දා එයාට ජොබ් කිහිපයක්ම හොයාගන්න පුළුවන් වුණා. ඒත් දැන් නම් එයාට ජොබ් එකක් නැහැ. එයා දැන් අලුත් ජොබ් එකක් හොයන ගමන් ඉන්නේ කියලා පොලි මේ වෙලාවේදී කැට්ලින්ට කියනවා. ඉතින් පොලිගේ ජොබ් එකත් කැට්ලින්ට මතක් වෙනවා. කැට්ලින් ගෙදර ගිය ගමන්ම එයාගේ හස්බන්ඩ් එක්කලා මේක ගැන කතා කරනවා. ළමයි දෙන්නත් එක්කලා වැඩ කරගෙන යන එක මට ගොඩක් ස්ට්‍රෙස්. පොලි කියලා ගෑනු කෙනෙක්ව මට එක දවසක් හම්බ වුණා. එයා ළමයි බලාගෙන එයාට හොඳ අත්දැකීම් තියෙනවා. එයා ගැන පොඩ්ඩක් හොයලා බලලා එයාව ළමයි දෙන්නව බලාගන්න ගෙදරට එක්කගෙන එන්නයි මං හිතාගෙන ඉන්නේ. හස්බන්ඩ්ුත් මේ වෙලාවේදී ඔව් ඒක හොඳයි. ඔයාගේ වැඩත් එතකොට ලේසි වෙනවා කියලා. මෙයා මේ වෙලාවේදී කැට්ලින්ට කියනවා. කැට්ලින් කොහොම හරි ඊගාවට කතා කරන්නේ රොසානා කියලා හඳුන්වන මෙයාගේ යාළුවෙක්ට. ඉතින් එයාට අයිති වෙලා තිබ්බේ ආයතනයකට තමයි මෙයා පොලිව අවුරුදු දෙකකට කලින් සම්බන්ධ කළේ. මේක පල්ලිය සම්බන්ධ වෙච්ච ආයතනයක්. රොසානාත් එක්කලා පොලිය ගැන පොඩ්ඩක් කතා කරාම රොසානා නම් මේ වෙලාවේදී කියන්නේ පොලිය නම් හරිම හොඳයි. එයා ළමයිත් එක්ක ගොඩක් හොඳින්
ගනුදෙනු කරනවා අනිකවාට විශ්වාසයෙන් යාව වැඩේට ගන්න පොළොවන් කියලා මෙයා මේ වෙලාවේදී අපේ කැට්ලින්ට කියනවා. ඉතින් කැට්ලින්ගේ හදවතටත් මෙහෙම ඇහුවට පස්සේ ගොඩක් සැටිස්. මෙයා පහුවදාම පොලියට කතා කරනවා. ඔන්න පොලි කැට්ලින්ගේ ගෙදරට එනවා. ගෙදරට ආවට පස්සේ ඔන්න කැට්ලින් ගෙදර තියෙන තැන් ගෙදර තියෙන දේවල් මොනවද කියලා අපේ පොලින්ට පෙන්නනවා. ෆ්‍රිජ් එකේ තියෙන කිරි විතරක් බබාට දෙන්න. මේ ෆෝමියුලා එක බබාට දෙන්න එපා. එයා එකට ගොඩක් කැමති. ඒ වුණාට ඒකේ සීනි ගොඩක් තියෙනවා. ඒක එයාට දෙන්න එපා. මේ විදිහට බබාට කෑම කවන්න ඕනේ මොන විදිහටද කෑම කවන්න ඕනේ මොන වෙලාවටද ගෙදර අනිත් වැඩ බලන්න ඕනේ කොහොමද කියලා මේ හැම දෙයක් ගැනම මෙයා පොලියට අවශ්‍ය කරන උපදෙස් ඔක්කොම ටික ලබා දෙනවා. පොලියට නම් ළමයින්ව ඉක්මනටම යාළු කරගන්න පුළුවන්. මෙයා ජොසිත් එක්කලා ඉක්මනින්ම සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. දවස් මේ විදිහට සති බවට පත් වෙනවා. දැන් පොලිය කියලා කියන්නේ ගෙදරට නැතුවම බැරි කාන්තාවක්. පොලි ජොසීගේ ඔක්කොම වැඩ ටික කරනවා. ඒ වගේම එමාගේ වැඩවලටත් උදව් කරනවා. ජොසී මේ පවුලත් එක්කලා කොච්චර ෆිට වෙනවද කියනවනම් කැට්ලින්ගේ පෙරත්ත කිරීම හින්දාම මෙයා දැන් ඩිනර් එකත් මෙහෙම අරගෙන තමයි මේ ගෙදරින් පිටත් වෙලා යන්නේ. පොලි කැට්ලින්ට සහෝදරියක් විදිහට හැම වෙලේම ඇහුම්කම් දෙනවා. එයාට අවශ්‍ය කරන උපදෙස් දෙනවා. ඉතින් එයාට ඇතිවෙන ප්‍රශ්නවලදී අපේ කැට්ලින් පොලිත් එක්කලා කතා කරන්න නම් අමතක කරන්නේ නැහැ. පොලි මේ විදිහට ගෙදර ඉන්න එක කැට්ලින්ටත් ලොකු මානසික නිදහසක් බවට පත් වෙනවා. හෙට එමාට ෆුට්බෝල් මැච් එකක් තියෙනවා. ඔයාට පුළුවන් නේද එයාව අරගෙන යන්න. කැට්ලින් මේ වෙලාවේදී මිකෙල්ගෙන් අහනවා. මිකෙල් කියලා කියන්නේ කැට්ලින්ගේ හස්බන්ඩ්. මට නම් අද යන්න විදිහක් නැහැ. මට ගොඩක් වැදගත් මීටින් එකකට යන්න තියෙනවා. ඔයා පොලිව ඒ වැඩේට යවන්න කියලා. මෙයා මේ වෙලාවේදී කැට්ලින්ට කියනවා. ඉතින් කැට්ලිනුත් ඒ විදිහට කරන්න හිතා ගන්නවා. අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ පුංචි ජොසීවත් අරගෙන. පොලි එමාගේ නෙට්බෝල් මැච් එකක් බලන්න ගිහින් ඉන්න විදිය. ඉස්සෙල්ලා මම මේක ෆුට්බෝල් මැච් එකක් කියලා කිව්වා. ඒක මට වෙච්ච පුංචි මිස්ටේක් එකක්. මේ ගෑල්ලා මෙයා ප්ලේ කරන්නේ නෙට්බෝල්. කොහොම හරි අද මේ මැච් එක බලන්න. පොලි කප් කේක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. මෙව්වා දැකලා එමා ගොඩක් සතුටු වෙනවා. එමා මේ වෙලාවේදී මෙව්වා කාලා කියනවා මේක නම් ගොඩක් රහයි කියලා. ඔව් මට හොඳට මෙව්වා හදන්න පුළුවන් කියලා. පොලි මේ එකක් ජොසීටත් කවනවා. ඒත් ගෙදරදී ජොසීට සීනි තියෙන කෑම වර්ග වැඩිය දෙන්නේ නැහැ. පොඩි බබාලට සීනි ලුණු වගේ තියෙන දේවල් ගොඩක් දෙන්නේ නැහැනේ. එමා මේ වෙලාවේදී මේක ගැන පොලියට කියනවා. හැබැයි පොලි එමා කියන දේවල් ගණන් ගන්නේ නැහැ. මෙතන වගේ අම්මත් නැහැ කවුරුත් නැහැ. මේ කෑම එකේ තියෙන රස වගේ පුංචි නංගිත් එක්ක බෙදා ගන්න එක මට නම් එච්චර ලොකු වැරද්දක් වගේ පේන්නේ නැහැ කියලා. මෙයා මේ වෙලාවේදී එමාට කියනවා. ඒ වගේම එයා පොඩි සිම්බල් එකක් පාවිච්චි කරලා එමාට හෂ් කරනවා. එමත් මේ වෙලාවේදී මේකම පාවිච්චි කරනවා. ඉතින් එමා පොලියට ගොඩක් කැමති වගේම එයා පොලි කරන කියන දේවල් කොපි කරන්නත් පටන් අරගෙන තමයි තියෙන්නේ. එදා හවස කැට්ලින් වගේම මිකෙල් ආවට පස්සේ ඒ දෙන්නම එකතු වෙලා ඩිනර් එකට දේවල් ලෑස්ති කරනවා. පොලිත් මේ කට්ටියත් එක්කම ඉඳගෙන ඩිනර් එක අරගෙනනේ පිටත් වෙන්නේ. පොලිත් ඒක හන්දා මේ දෙන්නට සාමාන්‍යයෙන් උදව් කරනවා. ඒත් පොලි මෙතනදී කෑම එකට මොනවා හරි ද්‍රව්‍යයක් දාන විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අද ඩිනර් එකට සම්බන්ධ වෙන්නේ ගෙදර කට්ටිය විතරක් නෙමෙයි. මේ කට්ටියගේ පවුලේ යාළුවෙක් විදිහට ඉන්න ස්ටුවර්ට් වගේම යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බෙතනි කියන කපල් එකත් ඔන්න අද ඩිනර් එකට පිටින් සම්බන්ධ වෙලා ඉන්නවා. මෙයාලත් මෙයාලා කරන එක එක ප්‍රොජෙක්ට්ස් ගැන කැට්ලින් වගේම මිගෙල් එක්කලා කතා කරනවා. හැබැයි යාලා කතා බහ කරන දේවල් වලට පොලිත් මේ වෙලාවේදී එයාගේ අදහස් දැක්වීම දිගටම කරගෙන යනවා. මේකේ මහලොකු වැරද්දක් නැහැ. හැබැයි මේක මේ කට්ටියගේ පවුල් දෙක අතර කරන සාකච්ඡාවක්. ඉතින් පොලිය කියලා කියන්නේ මෙතෙන්ට කොහෙත්ම සම්බන්ධ වෙන්න ඕන ගෑනු කෙනෙක් නෙමෙයි. අනික තමයි ඉස්සර හැමදාම පොලියට ඩිනර් එක ගන්න කියලා මෙයාලා ආරාධනා කරද්දි පොලිය හිටියත් දැන් පොලි ඒක ගැන මෙයාලා ඇහුවත් නැතත් දිගටම මෙහෙන් ඩිනර් එක අරගන්නවා. පහවදා උදේ වුණාට පස්සේ ගෙදර හැමෝටම ගොඩක් භයානක උදරාබාධයක් වැළඳෙනවා. පුංචි ළමයි දෙන්නට මේකෙන් ගොඩක් අමාරු වෙනවා. විශේෂයෙන්ම පුංචි ජොසීට. යට සෑහෙන දවසක් යනකම් කිසිම දෙයක් කණ්ඩ බොණ්ඩවත් හම්බ වෙන්නේ නැහැ. ළමයි දෙන්න හොස්පිටල් එකේ ඉන්න කාලය පුරාවටමත් අපේ කැට්ලින් ගොඩක් මානසිකව වේදනාව විඳිනවා. මෙයාගේ අත්වැරදීමක් හින්දා ළමයි දෙන්න ලෙඩ වුණා කියලා තමයි මෙයා හිතාගෙන ඉන්නේ. මෙයා මේකට ගොඩක් මානසිකව පීඩාව විඳිනවා. ඒ වගේ මෙයා මේක පොලියටත් කියනවා. හැබැයි පොලිත් මේ වෙලාවේදී මෙයාගේම නංගි කෙනෙක් වගේ ළඟට ඇවිල්ලා මෙයාගේ හිත ශක්තිමත් කරනවා. ඔයා මේ හැමදේම හොඳින් දරා ගන්නවා. ඔයා කරන වැඩත් එක්කලා වෙන කාන්තාවකට නම් තමන්ගේ ළමයි ගැන හොයලා බලන්නවත් වෙලාවක් නැහැ. ඒත්වා ඒ දේවලුත් කරනවා කියලා. පොලි හැම වෙලේම අපේ කැට්ලින්ට මතක් කරලා දෙනවා. කට්ටියම ඉස්පිරිතාලේ හිටපු මේ අමාරු දවස් ටික ඉවර වෙද්දි පොලි කියලා කියන්නේ දැන් පවුලට නැතුවම බැරි කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. කැට්ලින් මේ වෙලාවේදී මිගෙල් එක්ක කතා කරනවා. පොලි හරියට මගේම සහෝදරියක් වගේ එයාට ඉන්න තැනක් නැහැ. එයා එක එක මොටෙල් වල රස්තියාදු වෙන්න ඕනේ නැහැ. අපි අපේ ගෙදරින්ම එයාට කාමරයක් වෙන් කරලා එයාට මෙහෙ ඉන්න ඉඩ සලස්වමු කියලා. කැට්ලින් මේ වෙලාවේදී මිගෙල්ට කියනවා. හැබැයි මිගෙල් නම් මේකට මුලින් එච්චර කැමති වෙන්නේ නැහැ. මොකද පිටින් ඉන්න කාන්තාවක් ගෙදර නවත්ත ගන්න එක පස්සේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා තමයි මිගෙල් මේ වෙලාවේදී කැට්ලින්ට කියන්නේ. හැබැයි පොලි දැන් දාගෙන තියෙන ලකුණු ප්‍රමාණයත් එක්කලා මේ පොඩි ප්‍රශ්න කාටවත් ගණන් ගන්න ඕනේ දේවල් බවට පත් වෙන්නේ නැහැ. පහවදා ඔන්න පොලි එයාට අයිති වෙලා තියෙන මේ ගෙදර කාමරයකට පදිංචියට එන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මෙන්න මෙතනින් පස්සේ තමයි පොලිගේ භූත වැඩ ටික පටන් ගන්නෙ. පවුලේ කට්ටියම ගෙදරින් ගියාට පස්සේ අපිට
බලාගන්න පොළුවන් වෙනවා පුංචි ජොසි මොකක් හරි දෙයක් ඉල්ලලා කෑ ගහලා ඇඬුවා. පොලි මේක ගැන කිසිම ගාණක් නැතුව ගෙදර වටේ ඔහේ ඇවිද ඇවිද ඉන්න විදිහ. ඒ වගේම කෙට්ලින්ට හොයාගන්න පුළුවන් වෙනවා ඩස්පින් එකක තිබ්බ බේබි ෆෝමියුලා එකක ඉම්ටි බොටල් එක. මෙයා මේක පරීක්ෂා කරනවා. එමත් එක්කලා සෙල්ලම් කර කර ඉන්න පොලිට මෙයා ගිහිල්ලා මේක කියනවා. ඔයා මේ බොටල් එකක් පොඩි බබාට දුන්නද කියලා. මෙයා මේ වෙලාවේදී පොලිගෙන් අහනවා. පොලි ඊට පස්සේ ඔව් කියලා කියනවා. ඔයාට මතක නැද්ද මම මේ ගෙදරට ආපු දවසේම ඔයාට කිව්වා මේ වගේ සීනි සාන්ද්‍රණය ගොඩක් වැඩි. ඒක හන්ද පොඩි බබාට මෙව්වා දෙන්න එපා කියලා. පොලි මේ වෙලාවේදී හරි මට ඔයා කිව්වා කියලා දැන් තමයි මතක් වුනේ. මට ඒක අමතක වෙලා තිබ්බේ. ආයේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. පොලි මේ වෙලාවේදී ඇඟට නොදැනෙන්න කැට්ලින්ට කියනවා. කැට්ලින්ට මේ වෙලාවේදී මේකට ටිකක් මල පනිනවා. හැබැයි ඉතින් කැට්ලින් මේක ඉවසගෙන ඉන්නවා. පහුවදා රෑ වුණාට පස්සේ ඔන්න පොලි අද රාත්‍රියේ ගත කරන්න යාගේ යාළුවෙක්වත් මෙහෙට එක් කරගෙන ඇවිල්ලා ඉන්න විදිය මෙයා දකිනවා. පොලිගේ මේ යාළුවාගේ නම තමයි එමිලියා කියලා කියන්නේ. එමිලියා මේ වෙලාවේදී මෙතෙන්ට ලයිට් එකකුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. අනික එමිලියාගේ පෙනුම දැක්කට පස්සේ අපේ කැට්ලින්ට මේක නම් එච්චර හොඳ දෙයක් වගේ පේන්නේ නැහැ. මොන වුණත් මෙයා මේ වෙලාවේදී සද්ද නොකර කට වහගෙන ඉන්නවා. එදා රෑ වුණාට පස්සේ මේ හිතේ තිබ්බේ අමුතු ප්‍රශ්නත් එක්කලා කැට්ලින්ට හරියට නිින්ද යන්නේ නැහැ. මෙයා පොඩි රවුමක් දාන්න කියලා ගේ වටේ ඇවිද ඇවිදිද්දි මෙයාට පොලිගේ කාමරෙන් පොඩි ශබ්දයක් ඇහෙනවා. ඒකේ වටේට වීදුරුනේ ගහලා තියෙන්නේ. කෙට්ලින් මේ වෙලාවේදී මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලද්දි මෙයා දකිනවා පොලි අර එමිලියා කියන ගෑනු කෙනත් එක්කලා ආදරෙන් බැඳිලා ඉන්න විදිහ. කෙට්ලින් මේකෙන් හොඳටම කලබල වෙලා ඉක්මනින්ම මෙතනින් පිටත් වෙනවා. ඇත්තටම මේ වගේ වැඩක් කරන එක ඒක පොලිගේ පෞද්ගලික වැඩක්. හැබැයි එහෙමයි කියලා මේ විදිහේ විකෘති ආශාවල් තියෙන පුද්ගලයෙක්ව ගෙදර තියාගන්න අපේ කැට්ලින් කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොනවා වුණත් මේ පහුගිය සති කිහිපයේ අපේ පොලි කරපු වැඩත් එක්කලා කෙට්ලින්ගේ අර ડિප්‍රෙස් ගතිය දැන් එන්න වැඩි වෙන ගමන් තමයි තියෙන්නේ. මෙයා මේ ස්ට්‍රෙස් එක යවා ගන්න බෙහෙත් බොන විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. අපේ කෙට්ලින්ගේ හිතේ මේක හැම වෙලේම හොල්මන් කරනවා. එයා එළවලු කපද්දි වගේම එයා ඔෆිස් එකේ වැඩ කර කර ඉද්දිත් මෙයාට මේ දේම මතක් වෙනවා. එයා එක දවසක් මස් කප කප ඉද්දි මෙයාගේ අතත් මේ කහන්දා පිහියට කැපිලා තුවාල වෙන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කලින් ඩිනර් එකට විතරක් පොලි ඉඳලා ගියාට දැන් තුන් වේලම පොලි කන්නේ මෙයාලගේ ගෙදරින්. ඒ වගේම වෙනදා එමා ඉස්කෝලේ සිද්ධ වෙන එයාගේ යාළුවන්ගේ දේවල් හැම එකක්ම මිගෙල් වගේම කැට්ලින් එක්කලා කතා කරාට දැන් යායේ හැම දෙයක්ම කියන්නේ පොලිට. ඒ වගේම අද මේ ලන්ච් ටේබල් එකේදී එමා අමුතු විදිහ කතාවක් කියනවා. එයා කියනවා සාමාන්‍යයෙන් කාන්තාවක් පිරිමි පුද්ගලයෙක් එක්ක විවාහ වුණාට දැන් කාලේ නම් සමහර කාන්තාවන් කාන්තාවන්වම විවාහ කරගන්නවා. ඒ විදිහ හැඟීම් පහළ වෙන එක සාමාන්‍ය දෙයක් වගේම අලුත් ලෝකයේ මේ වගේ දේවල් එක්ක තමයි ඉස්සරහට යන්නේ වගේ කතාවක් තමයි මේ පුංචි එමා මේ වෙලාවේදී මේ හැමෝම ඉස්සරහා කියන්නේ. මේකෙන් කැට්ලින්ට නම් හොඳටම මල පනිනවා. තමුසට කවුද මේ වගේ දේවල් කියලා දුන්නේ කියලා කැට්ලින් කෙලින්ම එයාගේ දුවගෙන් අහනවා. පොලි මේ වෙලාවේදී මැද්දට පැනලා කියන්නේ එමා එක දවසක් මගෙන් එක එක කපල්ස් ගැන ඇහුවා. මං ඊට පස්සේ මේ ලෝකේ තියෙන මේ වගේ දේවල් කිහිපයක් එමාට කියලා දුන්නා. අනිත් එක ලොකු වෙලා ගෑනු කෙනෙක් බඳිනවද පිරිමි කෙනෙක් බඳිනවද කියන එක. ඒකේ ළමයාගේ නිදහස කියලා. පොලි මේ වෙලාවේදී අපේ කැට්ලින්ටත් උගන්වන්න එනවා. මිගෙල් නම් මේ වෙලාවේදී මේ වැඩේ ඉච්චර සීරියස් අරගන්නේ නැහැ. මිගෙල් කියන ඔයාගේ දුවට ආයේ ඒ වගේ දේවල් කියන්න එපා. ඕක මෙතනින් අමතක කරලා දාන්න කියලා. හැබැයි කැට්ලින් නම් මේක මෙතනින් අමතක කරන්නේ නැහැ. එයා දිගටම පොලියට බනින්න පටන් ගන්නවා. හැබැයි මේකෙන් එමාට හොඳටම තරහ යනවා. එමා ඊට පස්සේ යාගේ අම්මට කෑ ගහලා එයා අම්මට වෛර කරනවා කියලා මෙතනින් යාගේ කාමරයට දුවගෙන යනවා. එදා රෑ වුණාට පස්සෙත් කැට්ලින් දිගෙන් දිගටම මිකෙල්ට කියන්නේ අනිවාර්යෙන් මෙමා මේ දේවල් ඉගෙනගෙන තියන්නේ පොලිගෙන් පොලි මේ ළමයින්ට වැරදි ආකල්ප උගන්වනවා ඒ දේවල් කියලා දෙනවා කියලා. මෙයා දිගටම පොලියට බනිනවා. පොලි ඒ වගේ කෙනෙක් කියලා ඔයා කොහොමද දන්නේ? ඔයාට මොන හරි සාක්ෂි තියෙනවද? මිගෙල් මේ වෙලාවේදී කැට්ලින්ගෙන් අහනවා. ඇත්තටම කැට්ලින් දැක්කේ දේවල් මිගෙල් දැකලා නැහැනේ. මොනවා වුණත් කෙට්ලින් මේ වෙලාවේදී එයා ඒ දැක්කේ දේවල් මිගෙල් එක්කලා කියන්න යන්නෙත් නැහැ. මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවට ඇත්තටම කෙට්ලිනුත් දැන් බයයි. කොහමද මේ දවසත් මේ විදිහට ගත වෙනවා. කෙට්ලින් පුළුවන් තරම් උත්සාහ කරනවා පවුල තිබ්බේ විදිහටම එකතු කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. මේ අතරේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා කෙට්ලින් බොන එයාගේ ડિප්‍රෙස් වලට යා බොන බෙහෙත් එකට පොලි මොකක් හරි වෙනත් ඖෂධයක් කලවම් කරන විදිහ. සති කිහිපයක් ගත වෙනවා. ඔන්න අලුත් අවුරුද්දත් උදා වෙනවා. අද මේ ටවුන් එකේ ලොකු ගිනිකෙලි සංදර්ශනයක් තියෙනවා. ඔන්න පවුලම ගිහිල්ලා මේක බලාගෙන ඉන්නවා. එමා මේ වෙලාවේදීත් පොලිත් එක්කලා තමයි මේක බලන්නේ. පස්සේ මෙයාලා ගෙදර ආවට පස්සේ පොලි ඇඳගෙන ඉන්නේ. කැට්ලින්ගේ ඇඳුමක් කියන එක කැට්ලින්ට මීටර් වෙනවා. ඇත්තටම පොලි මේක කැට්ලින්ගෙන් අහන්නෙත් නැතුවම තමයි අරගෙන තියෙන්නේ. පොලි මේ වගේ දෙයක් කරපු පළවෙනි වතාව තමයි මේක. හැබැයි කැට්ලින් මෙතනදී පොලිට මොකුත් කියන්න යන්නේ නැහැ. පොලිව ඉක්මනින්ම ගෙදරින් එලවන්න ඕන කියලා කැට්ලින් මේ වෙලාවේදී තදින් හිතා ගන්නවා. ඒත් එක්කලම ලොකු ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා එමාගේ කාමරෙන්. එමා බයේ කෑ ගහනවා. කැට්ලින් ගිහිල්ලා එමාව එළියට අරගෙන එනවා. ගිනිකෙලි සංදර්ශන වලට පාවිච්චි කරන වෙඩිල්ලක් එමා ගෙදරට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකක් තමයි යා කාමරේ පත්තු කරගෙන තියෙන්නේ. මේක කොහෙත්ම එමාට හම්බ
වෙන්න විදිහක් නෑනේ කැට්ලින් එමාට සැර කරලා අහනවා කොහෙන්ද මේක හම්බුනේ කියලා. මේක පොලි නේද ගෙනල්ලා දුන්නේ කියලා කැට්ලින් එමාගෙන් අහද්දි එමා බය වෙලා පොලි ගාවට දුවගෙන යනවා. කැට්ලින්ගේ ඉවසීමේ සීමාවත් මේකත් එක්ක පනිනවා. කැට්ලිනුත් කොහොමද පොලිව එලවන්න හේතුවක් හොය හිටියේ. එයා මේ වෙලාවේදී ඔන්න පොලිට මගේ ගෙදරින් එළියට බහැපන් කියලා මේ වෙලාවේදීම කියනවා. එමා මෙතනදී පොලිව බේරගන්න වැරද්ද එයාගේ පිටත් පටව ගන්නවා. ඉතින් බලන්න මේ පුංචි ළමයා දැන් පොලි වෙනුවෙන් පණ උනක් දෙන්න ලෑස්ති මට්ටමට එයාගේ මනස වෙනස් වෙලා තමයි තියෙන්නේ. එදා රෑ වුණාට පස්සේ අපේ කැට්ලින්ට හරියට නිින්ද යන්නෙත් නැහැ. එයාගේ දැන් මානසික මට්ටම ගොඩක් අවුල් වෙලා තමයි තියෙන්නේ. මිගෙලුත් මේ වෙලාවේදී කැට්ලින් එක්කලා මේක කතා කරනවා. මිගෙල් මේ වෙලාවේදී කියනවා පොලිව යවා ගන්න ඕන නම් යවන්න. හැබැයි ඒක මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණාට දැන් එමාටත් පොලි නැතුවම බැරි කෙනෙක් වෙලා ඉන්නේ. අපි මේ විදිහට එකපාරටම පොලිව එලවලා දැම්මොත් එහෙම ඒකේ ළමයාගේ මනසට ගොඩක් බලපායි. අනික එමා කියලා කියන්නේ දැන් තරුණ ගෑනු ළමයෙක්. එයා මේ කාලෙදී අපිත් එක්කලා මේ වගේ වැරදි තරහක් අරගන්න එක අපිට වගේම එයාටත් හොඳ නෑ කියලා මිගෙල් හිමීට කැට්ලින්ට පැහැදිලි කරලා එනවා. මේක හන්දා ආපහු පොලිව ගෙදරට ගෙන්නගෙන ටිකෙන් ටික එයාව දුරස් කරලා එයාව මෙහෙන් යවන්න ඕන කියන එක කැට්ලින්ටත් තේරුම් යනවා. ඉතින් කැට්ලින් එදා රෑම යනවා පොලිත් එක්කලා කතා කරන්න. පොලියට ගයක් නැහැනේ. මේ ගෙදරින් ගියාට පස්සේ පොලි මේ ළඟ තිබ්බේ මොටෙල් එකක තමයි නැවතිලා තියෙන්නේ. පොලි ඇත්තටම මේ කාමරේ තනියම ඉඳගෙන බිරිය ඔළුව හප්ප තමයි මේ වෙලාවේදී ඉන්නේ. මෙයාගේ මේ මනසට දැනිච්ච පීඩනය හන්දා. ඉතින් පොලි මේ වගේ වැඩ කරන එකෙන්ම පොලි කියලා කියන්නේ ටිකක් අමුතු විදිහ කෙනෙක් කියන එක ඔයාටත් තේරුම් යනවා ඇති. කැට්ලින් ගිහිල්ලා පොලිගේ දොරට තට්ටු කරාම පොලි දොර විවෘත කරනවා. කැට්ලින් ඊට පස්සේ පොලිට කියනවා ආපහු එයාලගේ පවුල කෙනෙක් වගේ එකට එන්න. එයා බැන්න එකට එයාට සමා වෙන්න කියලා කැට්ලින් පොලිට කියනවා. පොලිට මේකෙන් ලොකු සතුටක් ඇති වෙනවා. පොලි කැට්ලින්ව වැළඳ ගන්නවා. හැබැයි කැට්ලින් මේ පාර පොලිව ගෙදරට එක්කරගෙන යන්නේ පොලිව කොහොම හරි ඉක්මනින්ම ආපහු එලවන බලාපොරොත්තු වෙන. කැට්ලින් ඊට පස්සේ මෙයාගේ හොඳම යාළුවා ස්ටුවර්ට් මේ සම්පූර්ණ කතාවම පැහැදිලි කරලා කියනවා. ස්ටුවර්ට්ත් මේ වෙලාවේදී කියන්නේ ඔය පොලි කියන ගෑණිව දැක්කේ දවස් ඉඳන් එයාගේ පොඩි අමුත්තක් එයාට තේරුණා කියලා. මම අනිවාර්යෙන්ම එයා ගැන හොයලා බලන්නම්. ඔයාට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න මම පුළුවන් ඕනෙම උදව්වක් කරනවා. ස්ටුවර්ට් මේ විදිහට කැට්ලින්ට කියනවා. එක දවසක් පොලි ඔන්න ටවුන් එකට ගිහිල්ලා දැන් මේ ගෙදර තියෙන මෙයාගේ රූම් එකට එද්දි මෙයා දකිනවා ස්ටුවර්ට් මෙයාගේ රූම් එකේ ඉන්න විදිහ. මට කැට්ලින් කිව්වා ගේ ඇතුළට CCTV කැමරාස් හයි කරන්න ඕනේ. ඒකට තැන් ටිකක් බලන්න කියලා. මං ඒකට තමයි මේ කාමරේටත් ඇතුල් වුණේ. ස්ටුවර්ට් මේ වෙලාවේදී පොලිට කියනවා. හැබැයි පොලි නම් කියන්නේ මේක යාගේ ප්‍රයිවට් ප්ලේස් එකක්. මෙතෙන්ට කැමරා ඕන වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා හරිනම් මෙතෙන්ට ඇතුල් වෙච්ච එකත් වැරදි කියලා මෙයා ස්ටුවර්ට්ට පැමිණිලි කරනවා. ස්ටුවර්ට් ඊට පස්සේ පොලිගෙන් සමාවිල්ලලා ඉක්මනින්ම මෙතනින් පිටත් වෙලා යනවා. හැබැයි මේ ස්ටුවර්ට් ඕන කරපු ඔක්කොම ටික මෙයා පොලිගේ කාමරෙන් අරගත්තා. ස්ටුවර්ට් ගෙදර ගිහිල්ලා මේ හැම එකක්ම පරීක්ෂා කරනවා. ස්ටුවර්ට් ඕන කරලා තියෙන්නේ පොලිගේ DNA සාම්පල් එකක් අරගන්න. මෙයා සාම්පල් කිහිපයක්ම අරගන්නවා. ඊට පස්සේ මේ හැම එකක්ම පරීක්ෂා කරලා මේ වගේ හරි දත්ත ලබා ගන්න මෙයා ටික වෙලාවක් කල්ැරෑර බලාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ කැට්ලිනුත් නිකන් ඉන්නේ නැහැ. එයාගේ අර යාළුවා රොසේනා කියන පුද්ගලයා ඉන්නේ. එයාට කියලානේ මෙයා පොලිව ගෙදරට ගෙන්නව ගත්තේ. ඉතින් මෙයා යනවා මේ කාන්තාව හම්බ වෙන්න. පොලි ගැන මෙයා ඇත්තද කිව්වේ කියලා බලා ගන්න තමයි කැට්ලින් මේ වෙලාවේදී මෙතෙන්ට ගමන් කරන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි රොසේනා කියන දෙයක් හින්දා අපේ කැට්ලින් හොඳටම ෂොක් වෙන්නේ. ඇත්තටම මෙයාට සිද්ධ වෙච්ච වැරදීමකින් තමයි. ඒ කියන්නේ නම් දෙකක් පැටලලා තමයි පොලි කියන්නේ ළමයි එක්කලා තියන්න හොඳ කෙනෙක් කියන කතාව කැට්ලින් එක්කලා මෙයා කියලා තියෙන්නේ. ඇත්තටම පොලි කියලා කියන්නේ මේ පල්ලියේ තියෙන නිරෝධායන වැඩ කටයුතු වලට සම්බන්ධ වෙච්ච කාලයක් ඩ්‍රග්ස් වලට ගොඩක් ඇඩික්ට් වෙලා හිටපු කාන්තාවක්. එයා එකපාරක් මේ විදිහට වාහනයක ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා පොලිස් අත්අඩංගුවටත් පත් වෙලා තියෙනවා. මේ කාන්තාව හිරෙත් ඉඳලා තියෙනවා. රොසේනා මේ වෙලාවේදී එයාගේ අතින් සිද්ධ වෙච්ච මේ අත්වැරදීමට අපේ කැට්ලින්ගෙන් සෑහෙන වතාවක් සමාව ඉල්ලනවා. ඒත් සමාව ඉල්ලන්න පුළුවන් වැරද්දක්ද මෙයා මේ කරලා තියෙන්නේ. කැට්ලින්ට හොඳටම මලපනිනවා. රොසේනා මේ කරපු වැඩේ හින්දා එයාගේ පවුලේ වගේම දරුවන්ගේ ජීවිතේ දැන් තියෙන ලොකු අවදානමක. මෙයා හැමෝම ඉස්සරහ කන් දෙකේ ඇබ ගහගන්න රොසේනාට කියන්න ඕනේ ඔක්කොම ටික කියලා. ගොඩක් තරහින් මෙතනින් පිටත් වෙලා යනවා. අනිත් පැත්තෙන් ලැබ් එකක වැඩ කරන අපේ ස්ටුවර්ට් හොයාගන්න පුළුවන් වෙලා තියෙන දේවල් නම් ඇත්තටම හිතුවට වඩා ගොඩක් භයානකයි. එයා පොලි ගැන ගොඩක් තොරතුරු හොයාගෙන තියෙනවා. ඇත්තටම මේ කාන්තාවගේ නමත් පොලි නෙමෙයි. ස්ටුවර්ට් හොයාගත්ත මේ භයානක දේවල් මෙයා කැට්ලින්ට කියන්න උත්සාහ කරනවා. ඒ කැට්ලින් මේ කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. මෙයා අන්තිමට පොලිව ඉක්මනට ගෙදරින් යවන්න කියලා පණිවිඩයක් කැට්ලින්ගේ ෆෝන් එකේ තියෙනවා. පුළුවන් වෙච්ච පළවෙනි අවස්ථාවේම මට ඉක්මනින් කෝල් එකක් ගන්න පොලි ගැන භයානක දේවල් ගොඩක් මට හොයාගන්න පුළුවන් වුණා කියලා තමයි මෙයා මේ පණිවිඩය කියන්නේ. අනිත් පැත්තෙන් කැට්ලින් ඔන්න ගෙදරට යනවා. ගෙදරට යද්දී මිගෙල් කැට්ලින් එනකන් බලාගෙන ඉන්නවා. උදේ ඉඳන් ඔයා කොහෙ ගියාද කියලා හොයන්න නැහැ. ඔයා යන තැනක් මට කියන්නෙත් නැහැ. මට මේ පිස්සුව දැන් ඇති වෙලා තියෙන්නේ. හැම වෙලේම අර ගෑනු කෙනාට බැන බැන ඉන්න එක තමයි
දැන්වාගේ පළවෙනි රස්සාාව. මේ විදිහට මිගෙල් ඔන්න අපේ කැට්ලින්ට හොඳටම බනින්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා ස්ටුවර්ට්ගේ ගෙදරට ඔන්න අමුත් එක්ක ඇවිත් ඉන්න විදිහ. මේ අමුත්ත වෙන කවුරුත් නෙමෙයි, මේ තමයි පොලි. පොලි ඇවිල්ලා තියෙන්නේ දවල් මෙයා ස්ටුවර්ට්ට කතා කරපු විදිහ එච්චර හරි නෑ කියලා මෙයාට හිතිලා ස්ටුවර්ට්ගෙන් සමාව අරගන්න. හැබැයි ස්ටුවර්ට් මෙතනදී පොලි ආවට පස්සේ වගේ රංගපෑම් ඔක්කොම ඉවරයි. ඔය පවුලට නිදහසේ ඉන්න දීලා දැන් මොතනින් අයින් වෙන්න කියලා ස්ටුවර්ට් මේ වෙලාවේදී පොලිට කියනවා. මම තමුසගේ හැමදේම දන්නවා. තමුසගේ නම පොලි නෙමෙයි. තමුසේ පොලි විදිහට එක එක මත්ද්‍රව්‍ය වෙළඳාම් කරා. ඊට පස්සේ ඌව පාවිච්චි කරලා තමුසේ හිරේ ගියා. ඊටත් කලින් තමුසගේ නම තමයි රෙබෙකා. තමුසේ රෙබෙකා කියන නම තියාගෙනත් එක එක අපරාධ ගොඩක් කරා. ඒ වගේනොත් තමුසේ ලස්සනට ලෙස්සලා ගියා. අලුත්ම අනන්‍යතාවයක් හොයාගෙන වෙනස්ම පැත්තකට කැට්ලින්ට මොන කරුමයකට තමුසේ වගේ කෙනෙක් හම්බ වුණාද කියලා. ස්ටුවර්ට් මෙතනින් එහාට කතාව කරගෙන යන්න පොලි ඉඩ දෙන්නේ නැහැ. මේ වෙලාවේදී ඇත්තටම කැට්ලින්ගේ පවුල හොයාගෙන ඇවිල්ලා මෙයාට මේ විදිහට සම්බන්ධ වෙන්න මෙයාගේ හිතේ තිබ්බේ හේතුවක් ඉදිරිපත් කරනවා. ඇත්තටම පොලිගේ පවුලට අවුරුදු ගානකට කලින් ඒ පවුලේ ඇතිවෙච්ච ගින්නකින් ඒ ගෙදරම විනාශ වෙලා තියෙනවා. ඒ විදිහට ඒ ගෙදර ගින්න ඇති වෙන්න හේතුව කවුරුත් හොයාගෙන නැහැ. මේ ගින්නෙන් පොලිට විතරයි පණ බේර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්තට මේ ගින්න තියලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. පුංචි කැට්ලින්ගේ අතින් සිද්ධ වෙච්ච අත්වැරදීමකින් තමයි මේ ගින්න මේ ගෙදර ඇවිලෙන එක පටන් අරන් තියෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මූවි එක පටන් ගද්දිම අපිට මෙන්න මේ සීන් එක පෙන්නුවේ මේ වෙලාවේ දෙක ගෑන් ළමෙක් ඇවිල්ලා ගිනි ගන්න ගයක් දිහා බලාගෙන ඉන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි කැට්ලින්. අවුරුදු ගානකට කලින් කැට්ලින් ඒ විදිහට ගිනි තියලා තියෙන්නේ පොලිගේ මේ ගෙදරටම තමයි. පොලි මේ වෛරය මෙයාගේ හිතේ තියාගෙන ඉඳලා තියෙනවා. පොලි ඇවිල්ලා තියෙන්නේ කැට්ලින්ගෙන් පලි ගන්න. පොලි මෙන්න මේ කතාවත් ස්ටුවර්ට්ට මේ වෙලාවේදී කියනවා දැන් ස්ටුවර්ට්ට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. මොනවා වුණා මේ කට්ටිය මේ කරන සෙල්ලමෙන් හානියක් වෙන්නේ. අර පොඩි දරුවන්ට කියන එක ස්ටුවර්ට් තේරුම් ගන්නවා. කොහොමද පොලි මෙතන වැරද්දක් කරලා තියෙන හින්දා ඕනෑම වෙලාවක පොලිසියට කතා කරලා පොලිව ඇරස් කරන්න කියලා කියන්න පුළුවන්. හැබැයි පොලිට සිද්ධ වෙලා තියෙන අසාධාරණයේ හින්දා මෙයා පොලිගේ මේ වැරද්ද අමතක කරලා පොලිට මෙතනින් යන්න අවස්ථාව දෙනවා. ආපහු කැට්ලින්ටවත් එයාගේ පවුලටවත් කරදර කරන්න එපා කියලා ස්ටුවර්ට් මේ වෙලාවේදී පොලිට කියනවා. පොලිත් මේක පිළිගන්න විදියක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පොලි ඒ වෙලාවේදී කියනවාට වොෂ්රූම් එකට යන්න ඕන කියලා. ස්ටුවර්ට් ඊට පස්සේ පොලිට ඒක තියෙන තැන මේ වෙලාවේදී කියනවා. පොලි මෙතෙන්ට ගියා. සෑහෙන වෙලාවක් යනකම් පොලි එන්නේ නැහැ කියන එක ස්ටුවර්ට්ට තේරෙනවා. ස්ටුවර්ට් මෙතෙන්ට ගිහිල්ලා මේ වොෂ්රූම් එකේ දොරට තට්ටු කරලා කතා කරද්දී පිටිපස්සෙන් ආපු පොලි අපේ ස්ටුවර්ට්ට හොඳ පහරක් එල්ල කරනවා. බේස්බෝල් බැට් එකකින් තමයි ස්ටුවර්ට්ට මේ පාර කන්න වෙන්නේ. මෙයාගේ ඔළුව පැලිලා ලේ ගලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ස්ටුවර්ට් හොයාගත්තේ තොරතුරු ඔක්කොම ටික මෙයා එකතු කරන්න පටන් ගන්නවා. ස්ටුවර්ට් මේ වෙලාවේදී 911 එකට කතා කරන්න හදනවා. හැබැයි මේක අපේ පොලිට මීටර් වෙනවා. පොලි ගාවට මෙතෙන්ට ඇවිල්ලා ස්ටුවර්ට් මැරෙනකන් මෙයාගේ අතේ තියෙන බේස්බෝල් බැට් එකෙන් ස්ටුවර්ට්ට පහර දෙනවා. කැට්ලින් ගෙදර ගියාට පස්සේ කැට්ලින් පොලි කියලා කියන්නේ පල්ලියෙන් ගෙදරට එවපු කාන්තාවක් නෙමෙයි කියන එක මිගෙල්ට කියන්න උත්සාහ කරද්දිම ඔන්න අපේ කැට්ලින්ට කෝල් එකක් එනවා. ස්ටුවර්ට්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බෙතනගෙන් තමයි මේ කෝල් එක එන්නේ. ස්ටුවර්ට්ට කවුද මන්ද හොඳටම පහර දීලා දැන් එයා හොස්පිටල් එකේ ගොඩක් අමාරුවෙන් ඉන්නවා කියලා තමයි මේ කෝල් එක එන්නේ. ඉතින් කැට්ලින් ඉක්මනින්ම මෙතෙන්ට ගමන් කරනවා. ස්ටුවර්ට්ගේ තත්ත්වය ගොඩක් බයානකයි. පොලිසියත් දැන් මෙතෙන්ට ඇවිල්ලා තමයි ඉන්නේ මේක ගැන පරීක්ෂණ කරන්න. කැට්ලින් මෙතෙන්ට ගිහිල්ලා මේක කරේ කවුද කියලා එයා හොඳටම දන්නවා. මෙන්න මේ අපේ ගෙදරට ආපු පොලි කියන කාන්තාව තමයි මේ වගේ වැඩක් කරේ. ස්ටුවර්ට් එයාගෙන තොරතුරු හොයන ගමන් හිටියේ කියන එක. මේ පොලිස් නිලධාරියාට කියනවා. හැබැයි පොලිස් නිලධාරියා මෙතනදී කියන්නේ නෝන ඔයා කිව්වේ පල්ලියට අපිට ගිහිල්ලා මේ කාන්තාව අත්තරන් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. අපි යාගේ ගෙදරත් සෝදිසි කිරීම කරනවා. ස්ටුවර්ට් අන්තිමට මේ වගේ කවුරුත් ගැන තොරතුරු හෙව්වා කියන එක අපිට තාම හොයාගන්න පුළුවන් උනේ නැහැ. ඒ වගේම ස්ටුවර්ට්ගේ ෆෝන් එකක් නැති වෙලා තියෙන්නේ. අපි ඒකත් හොයන ගමන් ඉන්නේ. අපි ඔයා කිව්වේ තොරතුරු ගැනත් සලකා බලන්නම් කියලා පොලිස් නිලධාරියා ඉක්මනින්ම කැට්ලින්ට කියනවා. කැට්ලින් පහවදා උදේ පාන්දරම ඔන්න ගෙදරට පිටත් වෙලා එනවා. කැට්ලින්ට හොඳටම යක්ෂාවේශ වෙලා තමයි තියෙන්නේ. කැට්ලින් රෑ පුරාම ගෙදර හිටියේ නැහැ. මිගෙල්වත් දැන් මේක දන්නේ නැහැ. කැට්ලින් ගෙදරට එද්දි පොලි ඔන්න උදේ පාන්දරම හැමෝටම කෑම ලෑස්ති කරලා හැමෝමත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් තමයි දැන් ඉන්නේ. කැට්ලින් ඇවිල්ලා පොලිට කෑ ගහලා මේ වෙලාවේදී බනිනවා. උඹ දැන්ම මේ ගෙදරින් එළියට බහින්න ඕන කියලා. ඊට පස්සේ කැට්ලින් එයාගේ බඩු ඔක්කොම ටික පොලිගේ බ්‍රීෆ් කේස් එකට දාන්න පටන් ගන්නවා. මිගෙලුත් මේ වෙලාවේදී ඇවිල්ලා කැට්ලින් මේ අහන්න දැන්ම ඔහොම කලබල වෙන්න එපා ළමයිනුත් මෙතන ඉන්නවා කියලා. මෙයා කැට්ලින්ට කියන්න හදද්දි මිගෙල්ටත් සිද්ධ වෙන්නේ කැට්ලින්ගෙන් හොඳටම බැනුම් අහගන්න. අනිත් පැත්තෙන් කැට්ලින් දකිනවා පොලි එමාව වැළඳගෙන ඉන්න විදිය. මගේ දුවගෙන් ආකඩ ඵලයන් කියලා. කැට්ලින් දුවගෙන ඇවිල්ලා එමාව පැත්තකට විසික් කරලා පොලියට පහර දෙනවා. මේ විදියට එමාව වැටුණාට පස්සේ එමාගේ නහය මේ වෙලාවේදී කැඩෙනවා. මේකෙන් නහයනොත් ලේ ගොඩක් එන්න පටන් ගන්නවා. එමා හොඳටම බය වෙලා පොලිගේ නම කියලා කෑ ගහනවා. මිගෙලුත් මේ වෙලාවේදී එමා ගාවට යනවා. ඇත්තටම දැන් නරක ගෑණි බවට පත් වෙලා තියෙන්නේ කැට්ලින්
කැට්ලින් කියන එක ඔයාටත් පේනවා ඇති. මේ සිද්ධිය සිද්ධ වෙලා සතියක කාලයක් ගත වෙනවා. දැන් කැට්ලින් ඉන්නේ හොටෙල් රූම් එකක. කැට්ලින් එයාගේ ඖෂධ දිගටම අරගන්නවා. පොලි ගෙදරට වෙලා ළමයි බලා ගන්නවා. මිගෙලුත් එයාගේ රාජකාරී වැඩ කරගෙන යනවා. කැට්ලින්ට පවුලේ හිටපු කට්ටියත් එක්කලා ඒ විදිහට ඒ සම්බන්ධකම් තියාගෙන ඉන්න පුළුවන් නම් ගෙදරට ඕන වෙලාවක එන්න පුළුවන් කියලා තමයි මිගෙල් කැට්ලින්ට කියලා තියෙන්නේ. මොකද කැට්ලින් ළමයි ඉස්සරහා හැසිරෙච්ච විදිහ අම්මා කෙනෙක් විදිහට සුදුසු නෑ කියලා මිගෙල් කැට්ලින්ට කියනවා. කැට්ලින් මෙයාගේ බෙහෙත් ගත්තේ මෙයා තේරුම් ගන්නවා කලින් බීපු පෙත්තට වඩා මේකේ වෙනස් වර්ගයක පෙති කිහිපයකුත් ඒකට ගොඩක් සමාන වෙනස් පෙති කිහිපයකුත් තියෙනවයි කියලා. කැට්ලින් ඊට පස්සේ මේකේ තියෙන මේ සිම්බල් එක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලනවා. මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා මේක ඇත්තටම බෙහෙතකට වඩා වේදනානාශකයක් විදිහට දෙන ගොඩක් භයානක ඩ්‍රග් එකක් කියලා. මේකේ මෙතේනුත් අඩංගු වෙනවා. ඉතින් එයාට තේරුම් යනවා පොලි ඇත්තටම එයාගේ ආවේගය වැඩි කරන්න එයාගේ බෙහෙත් එකට මේ බෙහෙත් එකක් දැන් කලවම් කරලා තියෙන්නේ කියන එක. කැට්ලින්ට තේරෙනවා පොලිත් එක්කලා මේ විදිහට කටින්වත් අතින් පයින්වත් හැප්පිලා හරියන්නේ නැහැ. මොලෙන් තමයි ගේමක් ගහන්න ඕන කියලා. මේ ආපහු සැරයක් මේ බෙහෙත් බොන එක නවත්තලා මෙයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය අතට හරවගෙන පවුලත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. මිගෙල් එක දවසක් එමත් එක්කලා එයාගේ නෙට්බෝල් මැච් එකකට ගිහින් ඉන්න වෙලාවක මෙයා ගිහිල්ලා එමත් එක්කලා හොරෙන්ම කතා කරනවා. එම අම්මත් එක්ක කතා කරද්දී පොලිගේ කාමරේ තිබිලා එයාට හම්බ වෙච්ච පුවත්පත් ආටිකල් එකක් මෙයා කැට්ලින්ට පෙන්නනවා. කැට්ලින්ට මේක දැක්කට පස්සේ තේරුම් යනවා කැට්ලින් පොඩි කාලෙදී සිද්ධ කරපු අර ගිනි තැබීමෙන් පණ බේරගත්තේ පුද්ගලයෙක් තමයි මේ පොලි කියන්නේ කියලා. ඉතින් කැට්ලින්ට තේරෙනවා පොලි මෙච්චරටම මෙයාගේ පවුලට රින් ගන්න උත්සාහ කළේ මොකද කියලා. මේ ඇත්ත දැනගත්තට පස්සේ කැට්ලින් කෙරින්ම පිටත් වෙන්නේ පොලිව හම්බ වෙන්නේ එයාගේ ගෙදරට. දැන් පොලි මේ ගෙදර ආයිති කරගෙන වගේ තමයි ඉන්නේ. පොලිව මුණ ගැහිලා කැට්ලින් කියනවා පොලි මං වගේ ඇත්තම නම දන්නවා. ඔයාගේ ඇත්ත නම තමයි රෙබෙකා කියලා කියන්නේ. මං පුංචි කාලෙදී සිද්ධ කරපු සිද්ධියකට ඔයාගේ පවුල සම්බන්ධයි. එදා ඒකෙන්වා පණ බේර ගන්න ඇති කියලා මං හිතුවේ නැහැ කියලා. මම මේ වෙලාවදී පොලිට කියනවා. මේ අතරේ අපේ මිගෙල්ට මීටර් වෙනවා. කලින් එමත් එක්කලා කතා කර කර හිටපු කැට්ලින් දැන් මෙතන නැහැ කියලා. ඉතින් කැට්ලින් අනිවාර්යෙන්ම ගෙදර ගිහින් නැති කියලා මිගෙල්ට සැක හිතෙනවා. ගෙදර ගියොත් දැන් ගෙදර ඉන්නේ පොලි විතරයි. කැට්ලින් ගිහිල්ලා ආපහු පොලිත් එක්කලා ලොකු ප්‍රශ්නයක් දාගනි කියලා. මිගෙල්ට ලොකු බයක් ඇති වෙනවා. මිගෙල් මේ වෙලාවදී කැට්ලින්ට කතා කරත් එයා ෆෝන් ආන්සර් කරන්නේත් නැහැ. ඉතින් ඒකන්ද මිගෙල් එමාවත් අඬ ගහගෙන ඉක්මනින්ම ගෙවල් පැත්තට දුවන්නේ මේ ගෑනු දෙන්න මෙතන ලොකු රණ්ඩුවක් ඇති කරගෙන ආල පහල මිනිස්සුන්ට වැඩේ මාට්ටු කරගෙන මෙතන ලොකු චාටර් සිද්ධියක් සිද්ධ වෙයි කියන බයට. අනිත් පැත්තෙන් පොලිත් එක්කලා කුස්සියට යන කැට්ලන් මේ වෙලාවේදී පොලිගෙන් ඇත්තටම සමාව ඉල්ලනවා. හැබැයි පොලි මේ වෙලාවේදී කිසිම හැඟීමක් නැතුව කැට්ලන්ට කියන්නේ මං ඔයාට සමාව දුන්නාම හැමදේම හරියයිද කියලා. පොලිට මතක් වෙනවා එයාගේ ඇස් ඉස්සරහම එයාගේ තාත්තා එයාගේ පවුලේ අය පිච්චිලා විනාශ වෙච්ච විදිහ. ඒ වගේම කිසිම දෙයක් නොවුණු ගානට මේ දේ කරපු කැට්ලින් ගෙදර වත්තෙන් පැනලා දුවන විදිහ පොලිට මතක් වෙනවා. පොලි මේක දිහාම බලාගෙන ඉන්නවා. පුංචි මනසට පොලිගේ වැටිච්ච මේ සිතිවිලි කවදාවත් පොලිට අමතක කරන්න පුළුවන් වෙලා නැහැ. පොලි හිතාගෙන තියෙනවා කවදා හරි එයා කැට්ලින්ගේ පවුලත් මේ විදිහටම විනාශ කරනවා කියලා. ඒත් පොලි මට මතකයි ඉස්කෝලේදී ඔයා කිව්වේ කතා. ඔයා කිව්වා වගේ තාත්තා හැමදාම ඔයාට අනවශ්‍ය විදිහට පහර දුන්නා කියලා. ඔයාට ඕන වෙලා තිබ්බේ ගෙදරින් ගැලවෙන්න නේද? මං ඒක ගැන හිතලයි එහෙම කරේ කියලා. කැට්ලින් මේ වෙලාවදී පොලිට කියනවා. ඒ මොන වුණත් පොලි කියනවා එයාගේ පවුල නැති වෙච්ච එක දරා ගන්න බැහැ කියලා. ඒ වගේම පොලි මෙතන තියෙන ග්ලාස් එක කඩලා මේකෙන් කැට්ලින්ගේ බඩට මේ වෙලාවදී අනිනවා. ඊට පස්සේ එයාගේ අතට හෙවි පෑන් එකකින් මේ වෙලාවදී පහර දෙනවා. කැට්ලිනුත් වැඩේ අතාරින්නේ නැහැ. මෙයා පොලිව තල්ලු කරගෙන ගිහිල්ලා බිත්තිය කහප්පනවා. මෙයා පොලිව තල්ලු කරනවා පොලිගේ කාමරයටම ඒ වීදුරුවත් ගැලවිලා යන විදිහට. ඊට පස්සේ කැට්ලින් ඉක්මනටම දුවගෙන ගිහිල්ලා මෙයාගේ පුංචි දුව ජොසීවත් අරගෙන ගෙදරින් පැනලා යන්න එළියට දුවගෙන යනවා. පුංචි බබා ජොසිත් බය වෙලා හොඳටම අඬනවා. ජොසීව වාහනයට දාගන්න කැට්ලින් ඊට පස්සේ මෙතනින් පැන ගන්න වාහනේ රිවර්ස් කරන්න හදද්දී පොලිය දුවගෙන ඇවිල්ලා වාහනේ ස්ක්‍රීන් එකට මේ වෙලාවේදී පහර දෙන්න පටන් ගන්නවා. මිගෙල් වගේම එමා දැන් තමයි ගෙදර එන්නේ. මෙයාලා කීයටවත් මෙච්චර දෙයක් නම් ගෙදරින් බලාපොරොත්තුනේ නැහැ. ලේ පෙරාගත්ත පොලි වාහනේ උඩ නැගගෙන වින් ස්ක්‍රීන් එකට හොඳටම මිටියකින් පහර දෙන විදිය මිගෙල් වගේම එමා දැකලා හොඳටම ෂොක් වෙනවා. හොඳටම කලබල වෙලා ඉන්න කැට්ලින් මේ වෙලාවේදී වාහනේ වේගෙන් පස්සට ගන්නවා. ඊට පස්සේ මෙයා වාහනේ කරකවලා පොලිව විසික් කරන්න හදන්නේ. හැබැයි මේ වෙලාවේදීම වාහනේ පාලනයත් මෙයාට නැති වෙනවා. වාහනේ ගිහිල්ලා පිටිපස්සේ තියෙන තවත් වාහනයක භයානක විදියට ඇක්සිඩන්ට් වෙනවා. තත්පර කිහිපයකින් කැට්ලින්ට සිහිය එනවා. ස්ටීරින් වීල් එකේ මෙයාගේ ඔළුව වැදුනා. පොඩි තුවාලයක් විතරයි මෙයාට තියෙන්නේ. ජොසීට නම් දෙයියන්ගේ පිහිටෙන් කිසිම අනතුරක් සිද්ධ වෙලා නැහැ. හැබැයි කැට්ලින් නම් පාරේ වැටිලා ඉන්නවා. බිම වැදිච්ච පාර එයාගේ මොලේ කෑලිත් එළියට පැනලා තමයි තියෙන්නේ. මිගෙල් කාර්යයටත් මොකොත් හිතා ගන්න බෑ. මිගෙල් ඉක්මනින්ම කැට්ලින් ගාවට ගිහිල්ලා මට සමා වෙන්න වස්තුවේ ඔයා කිව්වේ දේවල් මට මුලින් විශ්වාස කරන්න තිබ්බේ. එයා ඒ වගේ භයානක කෙනෙක් කියලා මං හිතුවේ නෑ කියලා කැට්ලින්ගෙන්
සමාව ගන්න ගම ජොසීවයාගේ අතට ගන්නවා. කෙට්ලින් හිමීට පොලිගාවට ඇවිදගෙන යනවා. පොලි දැනටමත් මිය ගිහිල්ලා ඉන්නේ. කෙට්ලින් පොලිගාවට ගිහිල්ලා මට සමාවෙන්න කියලා අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ එමත් ඇවිල්ලා කෙට්ලින්ව බදාගෙන මෙතන අඬන්න පටන් ගන්නවා. කෙට්ලින් තවදුරටත් මේ දේ තමන්ගේ ජීවිතේ හංගගෙන ඉන්නේ නැතුව මිගෙල් වගේම එමත් එක්කලා ඇත්ත කතාව කියලා එක බෙදා ගන්න තීරණය කරනවා. ඉතින් කෙට්ලින් කියලා කියන්නේ අවුරුදු ගානකට කලින් නොවිසඳුණු අපරාධයක ඇත්තටම කිව්වොත් ඒ අපරාධේ අපරාධකාරිය. ගින්නක් දකින හැම වෙලේම කෙට්ලින්ට මේ දේ මතක් වෙනවා. කෙට්ලින් මේ දේ එහෙම කරේ නැත්තම් පොලි ඒ වගේ කෙනෙක් බවට කවදාවත් පත් වෙන්නේ නැහැ. ඒ අතීතයේ සිද්ධ වෙච්ච ඒ දේවල් යට යන්න දීලා ජීවිතේ ඉස්සරහට යන්න මෙයාලා හිතා ගන්නවා. හැමෝම මේක රහසක් විදිහට තියා ගන්නවා. කෙට්ලින් මේ විදිහටම ගෙදර තියෙන පොඩි ගිනි ගොඩක් දිහා බලාගෙන ඉද්දි මිගෙල් මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ හැමදේම හරියයි වෙච්ච දේවල් වලින් අපිට වැඩක් නැහැ. එමත් මෙව්වා කවදා හරි තේරුම් ගනී කියලා. හැබැයි අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එමා පුංචි ජොසීට රෙබෙකාගේ කතාව කියන විදිහ. එයාගේ පවුලට කවුද මන්ද ගෑන් ළමෙක් ඇවිල්ලා ගිනි තියලා එයාගේ පවුලම විනාශ වෙච්ච හැටි වගේම ඒකින් එයා අනාථයෙක් වෙච්ච හැටි රෙබෙකාගේ පැත්තෙන් මෙයා ජොසීට කියනවා. ඒ වගේම මෙයා නංගිත් එක්කලා කතා කරද්දී රෙබෙකා ඒ කියන්නේ අපේ පොලි මෙයාට කියලා දීපු සිම්බල්ස් පාවිච්චි කරන විදිහත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පේනවා නේද වෛරයෙන් කරන පරිගැනීමක අවසානයේ කිසිම කෙනෙක්ට කවදාවත් ජයග්‍රහණයක් හම්බ වෙන්නේ නැහැ. කැට්ලින් මොකක් හරි හේතුවකට පොලිගේ ගෙදරට ගිනි තියලා ඒ පොලි කියන අසරණ ගෑන් ළමගේ ගෙදරම විනාශ කරා. ඒකට වෛර බැඳගත්තේ පොලි අවුරුදු ගානකට පස්සේ කැට්ලින්ගේ ගෙදරට ඇවිල්ලා කැට්ලින්ගේ පවුලම විනාශ කරන්න ඒක අයිති කරගන්න උත්සාහ කරා. හැබැයි ඒකෙන් අන්තිමට කැට්ලින් කොහොම හරි පොලිව එලවලා පොලිව මරලා දාලා එයා ජයග්‍රහණය කරා. ඒත් පේනවද අන්තිමට පොලි උගන්නපු දේවල් තමයි මා දිගින් දිගටම පාවිච්චි කරන්නේ. එයාගේ ජීවිතේ වීරයා වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි පොලි. ඉතින් මේ සයිකල් එක මෙතනින්වත් අවසන් වෙන්නේ නැහැ කියන එක මං හිතන්නේ ඔයාටත් තේරුම් යනවා ඇති. මූවි එකේ අන්තිමට කියන්නේ මොකක්ද කියලා මට නම් හිතා ගන්න බැහැ. මොන වුණත් ඉතින් අන්තිමට කියන්නේ ඉතුරු වෙන්නේ මොකක් හරි දෙයක් කරනවා නම් හොඳට හිතලා බලලා කරන්න. Tamanටවත් වෙන කෙනෙක්ටවත් අනතුරක් වෙන දේවල් කරන්න එපා. එහෙම දෙයක් කළා අපට කවදා හරි ඒකට ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා කියලා තමයි. මූවි එක හොඳ නම් ලයික් කරන්න, මූවි එක ගැන වගේ අදහස කමෙන්ට් කරන්න, channel එක grow වෙන්න වගේ යාළුවට බලන්න මූවි එක share කරන්න අමතක කරන්න එපා. මේ විදිහේ තවත් අලුත්ම මූවි review එකකින් ඉක්මනින්ම හම්බ වෙන බලාපොරොත්තුවෙන් මං අදට ගිහින් එන්නම්. මේක බලපු ඔයාට good luck.